හායි යාළුවනේ මට මේ වීඩියෝ එක දාන්න අමතක වෙලා තිබුණ වීඩියෝ එකක් අපේ අම්මා අපි වෙනුවෙන් ලෑස්ති කරපු දානයක් හාමුදුරුවරු 7 නමක් වඩම්මවලා අපේ ගෙදර තිබුණ දානෙක වීඩියෝස් වගේක් තියෙන්නේ වෙඩින් එකට කලින් ඒ කියන්නේ අපිට ආශිර්වාද කරන්න මේ අපේ අම්මේ තාත්ති ලෑස්ති කරලා තිබුණ මේ දානේ ඉතින් ඕගොල්ලොත් බලන්න මොනවද වෙන්නේ කියලා ගොඩක් මගේ යාළුවෝ ඉන්නේ කැතලික් අය. ඉතින් ඒගොල්ලන් දන්නේ නැහැ. අයියා දන්නෙත් නැහැ. අත් කන්ෆියුස් වෙලා ඉන්නේ මොනවද කරන්න කියලා. ඉතින් හැමෝම සහභාගී වුණා අපේ මගේ ළඟම කට්ටිය. ඉතින් බලන්න වීඩියෝ එක අපි මොනවද කරන චාරිත්‍ර කියලා. කොහොමද හාමුදුරුවෝ ගෙදරකට වඩම්මවලා මොනවද ඒගොල්ලන් ඉස්සෙල්ලාම කරන්නේ හැම කියලා හැමදේම වීඩියෝස් වල තියෙනවා. ඉතින් බලන්න ඔයගොල්ලෝ. සොකීය දියණිය වෙනුවෙන් එවැගේම ඒ පුතණුවන් වෙනුවෙන් කරන්නට පුළුවන් ඉහළම ආශිර්වාදයක් හැටියට ඒ දෙපළගේ තමන්ගේ ආදරණීය දියණියගේ පුතණුවන්ගේ විවාහ මංගල්‍ය නිමිති කරගෙන ඒ වෙනුවෙන් ආශිර්වාද කරන්නට සිද්ධ කළ උතුම් සංඝසතු මහා දානමය පින්කමක් තමයි දැන් මේ සිද්ධ කරලා නිමාවටපත් වෙන්නට යෙදුනේ. පින්නතුනේ මේ පිළිබඳව කල්පනා කරනකොට අපේ කුලවන්ත බෞද්ධ පින්නතුන් අනාදිමත් කාලයක සිට ගුරු පුරුදු වෙලා තිබෙනවා. තමන්ගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවන් එළඹෙන විට මෙවන් දානමය කල්පනා කළා. තමන්ගේ දියණියට කරන්නට පුළුවන් ඉහළම ආශිර්වාදයේ හැටියට තුනුරුවන්ගේ ආශිර්වාදය ලබා දීලා දියණියටත් තුනුරුවන්ටත් මේ ආරම්භ කරන නව ගමන සාර්ථක ගමනක් හැටියට නිවැරදි ගමනක් හැටියට අන්‍යෝන්‍ය අවබෝධයකින් යුක්තව අන්‍යෝන්‍ය සහයෝගයකින් යුක්තව මේ ආරම්භ කළ යුතු ගමන ආරම්භ කරන්නට අවශ්‍ය කරන ආගමික ආශිර්වාදයයි මේ දැන් ලබා දෙන්නට යෙදුනේ. ඉන් අතීතයේ ඒ පිළිබඳව සඳහන් වෙනවා. එදා විසාකා වාසිකා මාතාවට විවාහ ජීවිතය සඳහා පිවිසෙන්නට සූදානම් වෙච්ච වෙලාවේ කාරණා 10ක්ම තමන්ගේ පියාණන් වහන්සේ දියණියට ලබා දුන්නා. මේ අතර විශේෂයෙන්ම සඳහන් වෙනවා ඇතුළත ගිනි පිටත දෙන්නත් එපා, පිටත ගිනි ඇතුළට ගන්නත් එපා. ඉතින් ඒක යුග දිවියක තාම සුවිශේෂී අවස්ථාවක්. ඒවල දෙදෙනාම අන්‍යෝන්‍ය අවබෝධයේ තුල ක්‍රියාත්මක වෙන්න ඕන. එසේ ක්‍රියාත්මක වීම තුල තමයි යුග දිවියක් සාර්ථක වෙන්නේ. එසේ නොවුණු තැන ඇතුළත ගිනි පිටතට අරගෙන පිටත ගිනි ඇතුළට දීලා යුග දිවියක් ගත කරන්න කිසිසේත්ම පුළුවන් කමක් නැහැ. මේ කාරණා 10
අය ඔබට නිවාඩු පාඩු බලාගන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් එතනදී විශේෂයෙන්ම පැහැදිලි කළේ මොකද දෙදෙනෙක් යුද දිවියට යොමු වීම තුළ දෙපාර්ශ්වයේටම දෙමව්පියෝ 4 දෙනෙක් හමු වෙනවා. දැන් දියණියට මෙතෙක් විදිහේ තමන්ව මෙලොවට අදු වැඩි ආදරණීය අම්මයි තාත්තයි වුණායි. දැන් ඉන්නවා තවත් අම්මා කෙනෙකුට තාත්තයි. ඒකට 4 දෙනෙක්. පුතුණුනොත් තමයි ආශ්‍රම මහත්මයා. එතුමාට හිටියේ තමන්ගේ අම්මයි තාත්තයි දැන් තවත් අම්මයි තාත්තයි වුණා. එතකොට දෙපාර්ශ්වයේම ගත්තාම ඉතින් ඒ ආදරණීය දෙමව්පියන් කෙරෙහි ගෞරවය ඇති කරගෙන ඒ අයගේ ගෞරවය ආරක්ෂා වෙන විදිහට තම ආරම්භ කරන මේ නව ගමන සාර්ථකව නිවැරදිවම ආරම්භ කරන්නට තමයි පිනතුනේ. එසේ එදා ධනංජය සිටුවරයා තමන්ගේ දියණියට විසාකා උපාසිකාවට එදා ඒ ලබා දුන්නු අවවාද දාය. ඒක හරි වටිනවා. ඒ වගේ එවැනි කුල සිරිතක් අපේ අතීතයේ සිටම පවතිනවා. මේ කුල සිරිත අනුගමනය කරමින් තමයි චන්නිකානෝනා මහත්මියක් එම මහත්මානෝ කල්පනා කළේ මෙවන් ආගමික කටයුත්තක් සිදු කරලා ඒ දියණියගේ නව ගමනට ආශිර්වාද කරලා ශක්තිමත් ගමනක් යන්නට නිවැරදි ගමනක් යන්නට කිසි දවසක නොබිඳෙන ගමනක් යන්නට මේ දෙපළට ආශිර්වාද කරන්නට ඕනයි කියන දැඩි අදිෂ්ඨානය කරගත්තා. ඒ නිසා ඒ අදිෂ්ඨානයේ සේම ආශිර්වාද කරමින් අදිෂ්ඨාන කරමින් මේ උතුම් සංඝ සතු මහා දානමය පින්කම උතුම් ගෞරවයෙන් සම්පූර්ණ කළා. සෙත් පිරිත් දේශනාවන් දේශනා කරවගෙන ඒ ආශිර්වාද සම්පatti සලසා ගත්තා. මේ ආදී වශයෙන් ඒ කාරණා පිළිබඳව අපේ නායක මාහිමිපාණන් වහන්සේ මූලිකවම සිහිපත් කළා. ඉතින් ඒ අනුව කල්පනා කළාම ඔබ දෙපළ දැන් කල්පනා කරන්නට ඕන. තමන් තීරණ ගැනීමේදී සමගි සම්පන්නව දෙදෙනාම කතා බහ කරමින් අන්‍යෝන්‍ය අවබෝධය ඇති කරගෙන ඒ තීරණ ගත යුතුයි. මෙතෙක් සමහර විලාවලට තමන්ට ස්වාධීන තීරණ ගැනීමේ අයිතිය තිබුණා. නමුත් ඉදිරියට එන්න පුළුවන් කමක් නැහැ. බැඳීමක් තුළ අපිට සිද්ධ වෙනවා තවත් කෙනෙක්ගෙන් ඒ විමසීම කරන්න. ඉතින් ඒ විදිහටයි මේ ගමන ආරම්භ කරන්නට මේ දෙමව්පියෝ ආශිර්වාද කරන්නේ ඔබට මේ රැකවරණය ලබා දෙන්න. ඉතින් මෙතෙක් තමන් මේ දෙපළම දෙමව්පියන්ගේ යටතේ හැදිලා වැඩිලා පෝෂණය වෙලා නිසි අධ්‍යාපනයන් ලැබලා ඒ විදේශගත වීම සිදු කරගෙන ඒ ආදී වශයෙන් මෙතෙක් කාලයක් මේ තමන්ගේ දෙමව්පියන් ඇසුරේ ඉඳලා දැන් නව ගමන ස්වාධීන ගමනක් දෙදෙන ආරම්භ කරන්න සූදානම් වෙන අවස්ථාව. ඉතින් ඒ නිසා ඒ ගමන ඇත්තටම දෙදෙනා තුළ හොඳ අවබෝධයක් තිබී වෙනවා. අපි සමාජය තුළ බොහෝ දකින්නවා පින්නතුනේ ඔබට අහන්න දකින්න ලැබෙනවා. බොහෝ යුග දිවියන් සමහර වෙලාවට තමන්ගේ දෙවෙනි ගමන වෙනකොටම යුග දිවිය අවසන්. සමහර යුග දිවියන් සතියෙන් දෙකෙන් මාසෙන් අවසන්. සමහර ඒවා අවුරුද්දෙන් දෙකෙන් අවසන් වෙනවා. මේ විදිහට එහෙම අවාසනාවන්ත තත්ත්වයකට අපි වර්තමාන සමාජය තුළ දකිනවා. ඉතින් ඒ අනුව මේ බැඳීම දවසකට දෙකකට තුනකට වෙන දෙයක් නොවන වගේ මේ දෙදෙනාම බුද්ධිමත් දෙපළක් විදිහට පැහැදිලි. ඒ නිසා මේ බැඳීම ඇති කරගන්නේ අපි අපේ ජීවිතයේ සදාකල් ජීවිත අපි දෙදෙනාගේම ජීවිත පවතින තාක් කල් කියන එක හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕනේ. එසේ කල්පනා කරමින් මේ කටයුත්ත ආරම්භ කරමින් ඔබට ආශිර්වාදයේ විශේෂ සංඝ සතු මහා දානමය පින්කම සම්පූර්ණ කළා. ඒ වගේම අෂ්ට පරිස්කාර සිසු පිළිකර ඒ වගේම මුදල් පිළිකර පූජා කළා. ඒ වගේම ඒකල යුතු වතාව සිද්ධ කළා. ප්‍රණීත දාන වස්තුවක් පූජා කළා. ආයුෂේ වර්ණයේ සතිය බලයේ ප්‍රඥාව කියන පංචවිධ කාරණාවක් මේ ගෞරවනීය නායක හාමුදුරුවෝ පූජනීය හාමුදුරුවන් වහන්සේලා මේ ආගමික සාසනික අධ්‍යාපනික කටයුතු සිදු කරන්න අවශ්‍ය කරන ශක්තිය ලබා දුන්නා. පෙරලා ඔබට සසර තුළ ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් අඩුවක් නැතුව හොඳ අංග සම්පූර්ණ මනුෂ්‍ය ජීවිතයක් සසරේ ලබන්නටද මේ උතුම් දානය වහල් වෙනවා. ඒ වගේම අෂ්ට පරිස්කාර පූජාව පිරින් පක්ෂයට කාන්තා පක්ෂයට දෙපාර්ශ්වයටම පින්නතුනේ මේ සසරින් ඈතර වෙන්න පුළුවන් කෙටිම මාර්ගයක් හැටියට අෂ්ට පරිස්කාර පූජාව ධර්මයේ තුල පැහැදිලි කරලා තිබෙනවා. ඉතින් මේ විදිහට කල්පනා කළාම තාමත්ම ශ්‍රද්ධාවකින් ඕනෑකමකින් ගෞරවයකින්
විශේෂයෙන්ම තෙරුවන් කෙරෙහි මහා විශ්වාසයකින් මේ උතුම් පින්කම මේ වෙනකොට පින්තුන් සිද්ධ කළා මාවටපත් වුණා. සෙත් පිළිත් දේශනාවන් දේශනා කරවාගෙන ආශිර්වාදය ලැබුවා. එමනම් කල්පනා කරගන්න. ඒ සර්වාකාරයෙන් රැස් කරගත් ආශිර්වාද ශක්තිය ඒ විශේෂයෙන්ම විගදිවියද පිළිසෙන තරිඳුනි සත්සරණී දියණියට සුකුන් හර්ෂණ පුතුණුවන්ට ත්‍රිදරත්නයේ ආශිර්වාදයෙන් ජය ශ්‍රී මහා බෝසත්ණන්ගේ ආශිර්වාදයෙන් දළදා හමුදුන්ගේ රැකවරණය සියලු දෙවියන්ගේ ආරක්ෂාව කෙරේ මේ පවත්වන්නට දුන උතුම් දානමය පින්කමේ ආශිර්වාදයෙන් සෙත් පිළිත් දේශනාවේ ආශිර්වාදයෙන් එදිපළගේ ජීවිතවල කරන්දිලා තිබෙන සියලු ග්‍රහඵල දුරු වේවා සියලු ලෙඩ දුක් කරදර කම්පන දුරු වේවා දෙපළටම කායික සුවපත්කම මානසික සුවපත්කම ලැබේවා ඒ වගේම විගාසිනි සම්පත් ලැබේවා කමක් කරන කියන සියලු කටයුතු හතරයක් බාධාවක් නැතුව දෙදෙනා සමග සහයෝගයෙන් අන්‍යෝන්‍ය ආභෝධයෙන් විශ්වාසයෙන් සිදු කරන්නට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය දෙපළටම මේ උතුම් ආශිර්වාදයන් ලැබේවා ඒ වගේම ඒ ආදරණීය මෑණියනුත් පියාණනුත් බලාපොරොත්තු වෙන පරපුරේණිය පරිලෝකීය ඥාතීන්ට පින් දෙන්නට ඒ අනුව එස්.ඒ. මහින්ද තිස්සද සිල්වා අල්විස් මේ පියාණන්ට සෝමාවතීට ඇතුළු මෑණියන්ට පී.කේ. ප්‍රේමදාස මහත්මයාණන්ට පී.කේ. අසන්ත ලක්වාන් මහත්මයාට ටී.වී. ප්‍රේමදාස සීතාත්තට ටී.වී. ජේන්නවන ආච්චියම් ඇතුළු ඒ පරපුරේ සංසාරගතව දෙපාර්ශ්වයේම මිය පරලෝකීය ලංකා පිබලාපොරොත්තු වෙන සිටින අපේ ඥාතීන් වෙත්නම් ඒ සියලුම ඥාතීන්ට මේ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වීමෙන් ඒ ඇගේද පරලෝක ජීවිත සුවපත් වේවා සසරගත ජීවිත සුවපත් වේවා සසර කෙලවර මන් දකින්නටම මේ පින් දීවිය සමක හේතු ආසනාම වෙත්වා කියලා සාදු කියමින් ඉදම් මේ ඥාතීනම් හෝතු කියන ගාථාව දෙවරක් කියමින් මේ ඥාතීන්ට ඒ වගේම දෙවියෝද මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වීම තුළින් සත්සරිණී දියණිය ඒ වගේම හර්ෂණ පුතුණුවන් ඇතුළු මේ පින්වත් ඔබ හැම දිනම කල්ප වේලාවට ආරක්ෂා කරගත විශේෂයෙන් මේ දෙපළදී තමන්ගේ ඉදිරියේ කටයුතු සියලු කටයුතු කරදරයක් බාධාවක් නැතුව තාමත් මොනින් මෙරදිව යහපත් විදියට ඒ සියලු කටයුතු සිදු කරන්නට අවශ්‍ය කරන කායික ශක්තිය මානසික ශක්තිය දෙවියන්ගේ ආශිර්වාදයෙන් රැකවරණය නිරතුරුව ලැබේවා දිනෝ පාඨනීය ගෝධී පිටිමන් කටිත්වා කියන දාස දෙවියන්ට පින් දෙන මේ විදියට එක්ඛාරකා චම්මේහි අවසාන වශයෙන් පිළිතුරේ අසනීප තත්ත්වයෙන් පසුවත් ගෞරවනීය අපේ නායක මහින්පාලන වහන්සේ අපේ ධර්මාචාර්යතුමිය චන්දිකානෝනා මහත්මිය කෙරෙහි කරුණාවෙන් දයාවෙන් අසමීති කියන කිසිදු පින්කමකට වැඩියේ නැහැ. ඒ තමන්ගේ ඇගේ ඔපරේෂන් එකකට පුළුවන්. නමුත් තමන්ට තමන් වෙනුවෙන් විහාරස්ථානයේ යුතුකම් කරන ඒ දායක දායිකාවන් වෙනුවෙන් ඒ සියලු කටයුතු සම්පූර්ණ කළ දුන්නා. අදත් මේ වැඩියේ ඉන්න ඉඳලා උන්වහන්සේ වැඩම කළා ඔබ පිළිේ කරුණාවෙන් දයාවෙන් ඔබ කියන යන්තරුණාවන් සාම. ඒ අනුව නායක හමුදුරන් වහන්සේට ප්‍රාර්ථනා කරමු. නිදුක් නිරෝගී භව දිගාසී සම්පත් ලැබේවා කියලා වැඩම කළ අපේ පූජනීය හමුදුරන් වහන්සේලාට ඉන්නකොට මේ උතුම් පින්කම සිද්ධ කර ගැනීමේදී අවශ්‍ය කරන තමගේ ඥාතීන්ගේ ඉතවතුන්ගේ සහෝදරයන්ගේ අවශ්‍ය කරන සහයෝගී සහ සම්බන්ධතාවය මේ පින්කම දැකලා සතුටු හොඳයි කියලා මතක නැගුණාම සාදුකාරයේකින් නම් සම්බන්ධ වුණා වූ දිනාතුමා දෙවියන් සහිත ලෝකයාට අප නමින් ගියාව සමග අප සමග උතුම් නිවනින්ම සැනසෙන්නට මේ සියලුම පුණ්‍ය කර්මයෝ හේතු ආසනාම වෙත්වා දැන් දිග ආශිර්වාදකටයි
දේශනාවකටයි පස්සේ පිරිත් නූල් බඳින වෙලාව තමයි මේ. හැමෝම පිරිත් නූල් බැන්දා. ඊට පස්සේ පිරිත් පැන් හැමෝටම දුන්නා. ඒ වීඩියෝස් තමයි තියෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි එදා දවස් ඉවර වුණේ. ඊට පස්සේ කන වෙලාව.
දැන් නම් සෑහෙන දිග දේශනාවක් අහගෙන හිටියට පස්සේ මේ පිරිත් නූල් බඳින වෙලාව ඉතින් ආව හැමෝම පිරිත් නූල් බැන්දා. ආගමේ කට්ටියත් ඔක්කොම බැන්දා. ඉතින් හරි සතුටුයි. මේක අපේ අම්මා තමයි ලෑස්ති කරලා තිබ්බේ. මං වෙනුවෙන් නෙමෙයි. අපි වෙනුවෙන් කියන්න ඕනේ. අපි වෙනුවෙන්.